හෙලෝ අදත් ගෙනාව ඉතින් අලුත් වීඩියෝ එකක්. අදත් නෝමල් වීඩියෝ එකක් ගෙනාවේ කාම වීඩියෝ එකක් තමයි ගෙනාවේ. අද වීඩියෝ එකෙන් මම ගෙනාවා පොඩ්ඩක් ඉන්න. ඒ ගෙනාවා මැජික් පෙන්නන්න. ඉතින් අද ගෙනාවා මැජික් අයිස්ක්‍රීම් දෙකක්. මේකේ පැකින් දෙක නම් හරිම ලස්සනයි. මැජික් එකේ වැනිලා අයිස්ක්‍රීම් එකයි මැජික් එකේ චොකලට් අයිස්ක්‍රීම් එකයි. මැජික් එකේ වැනිලා අයිස්ක්‍රීම් එක තියෙන්නේ මෙහෙම තමයි. මැජික් එකේ චොකලට් අයිස්ක්‍රීම් එක තියෙන්නේ. හරි. ඉතින් මේ දෙකට මට උනා රුපියල් 200ක්. ඒ කියන්නේ එක අයිස්ක් රුපියල් 100. අපි ඉස්සරලාම කමු වැනිලා එක. මේක එතකන් අපි පැත්තකින් තියාගමු. අපි එහෙනම් කඩාගමු. කඩාගත්තා. පොඩ්ඩක් පොඩි වෙලා වගේ කැඩලා තියෙන පොඩි වෙලා තියෙන්නේ. මේව තමයි ඉතින් අයිස් එක තියෙන්නේ. ඉතින් අපි අයිස් එක කාලා බලමු. දිය වෙලා අයිස් එක. චෝල්ට් කෑයි. මම ගාන ටිකක් වෙලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. ඒ තයිරම අයිස් එක දියලා තියෙන්නේ. නෝ රහයි. චොකලට් ගතිය වෙන්න ගතිය දෙම එකට කලවම් කරලා ඒක අමුතුම රහක් ඉන්නේ. මම මේකට දෙනවා 10න් 8. අපි එක පැත්තකින් තියාගමු. ඊළඟට අපි යනවා චොකලට් අයිස්ක්‍රීම්. ඉතින් අපි චොකලට් එක කල්පන ඉතින් අපි කඩමු. ඒක නම් වැඩි පොඩි වෙලා නැහැ. ඒක තියෙන්නේ මෙහෙම. ඒක අපි කමු. ඒක අරකට සාපේක්ෂව මේ චොකලට් ලේයර් එක මේ හයියට තියෙනවා. අරක ඉච්චර හයියට තිබ්බ නෑ උනාට ඒක රහයි. ඒක වැඩි පැන් රහ තිබෙන්නේ නෑ ගානට රහ තිබ්බා. මේක පැන් රහ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අර වැඩි සාපේක්ෂව පැන් රහ වැඩි මේක. චොකලට් නේ. මේ චොකලට් ලේයර් එක එන හයියයි මේක. මේක ඒක දී වෙලා මම පේන විදිහ නැහැ. ඒක චොකලට් ලේයර් එක එච්චර හයිය නෑ මේ. එන හයියෙන් හයි. ඒක එච්චර හයිය නෑ. මේක මේ හයිය ගොඩක්. ඉතින් චොකලට් එකත් රුපියල් 100යි උනේ. වැනිලා එකත් රහයි චොකලට් දෙකම එක රහ එක වගේ ළඟින් යන රහක් තියෙන්නේ. ඉතින් මං it's so good. Maru. මේක චොකලට් එක මේ හයිය තියෙන හින්දාද මේ කාලෙදි නිකන් ඉටි වගේ ඉන්නේ. ඒ වුණා මම මේ වැනිලා එකට වැඩි චොකලට් එක කැමතියි. මොකද මේක නිකන් ඩාර්ක් චොකලට් රහක් වගේ ඒකුත් වෙනවා. ඒ වගේම මේක මේ අර වැඩි පැන් රහිනුත් වැඩි. මම ගොඩක් පැන් රහ කනවා ඒ හින්දා මම මේකට කැමතියි. ඒ වුණාට අරක අවුලක් නැහැ. ඒකට මම 10න් 8ක් දුන්නා. ඒක රහයි ගොඩක්. මැජික් එකේ වුණා කොහොමත් මේ එලිෆන්ට් හවුස් එකටදී පොඩ රහ වැඩිනේ. ඔව් මාව
ඔයාලට කියන්න ඕන නම් මම අයිපෙන් හතසිරි අයිස් චොකලට් එක වෙන්න එක කාලා වීඩියෝ එකක් දාන්න. මම මේකට දෙනවා 10න් 8.5ක්. මම අර වැඩි මේකට කැමති ඒක. ඒක මගේ මතේ වෙන්න පුළුවන් ඔයාලට වෙන විදිහක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා කඩින් ගිහලා අරන් කාලා බලන්න. ඉතින් අද වීඩියෝ එක ඔච්චරයි. එහෙනම් අපි නැත්නම්